කියන්නේ? අපි යනවා දැන් කෙන්යාවේ ජාතික වන උද්‍යානයක් නැරඹීමට. ගාඩන් නැරඹීමට පුළුවන් නෑම යනවා. නැෂනල් පාක් එකක් නැරඹීමට යනවා. ලෝකේ ගොඩක් දුර මම ඇවිත්තා. සාමාන්‍ය මිනිස්සෙක්ට ඇවිදගෙන යන්න බැරි ගොඩාක් දුර මම ඇවිත්තා. ඒ වගේම මම දේශයෙන් දේශයට යාත්‍රා කරා. ලෝකේ ලස්සනම තැන් මම මේ ඇස් දෙකෙන් දැක්කා. ඒ මගේ රස්සාවට පින් සිද්ධ වෙන්න. අදත් ඒ වගේම ලස්සන දවසක්. මට අවස්ථාවක් හම්බුණා අප්‍රිකානු වනාන්තරයක් මැද්දෙන් ඇවිදගෙන යන්න. ජීවිතේ ගෙවිච්ච ලස්සනම දවස්. Nissan E25 වෑන් එකක්. මේ වෑන් එකේම තමයි අපි කිලෝමීටර් 140 ගාණක් ආවේ. වෑන් එක මෙයාලා මොඩිෆයි කරලා තියෙනවා. රූෆ් එක කෙලින්ම උඩට අරින්න පුළුවන් විදිහට. සෆාරි ඇතුළෙත් යන්න. Stop. Okay. Yep. Good. Very good. මේ මෙතනින් පයින් යන්නේ සිංහම. සීට් එක මෙහෙම තමයි ආද අපි සත්තු බලන්නේ. ආන් යනවා. We have zebras, we have buffaloes, we have gazelles, we have impalas, we have hartebeest, Tiger. eland. No, tigers in Africa we don't have. Lion? Lion we have them. You have. Yeah, we have them here. We can see. Sometimes Yeah. it depends. Be free, feel at home. Okay. Yep. Thank you very much. Thank you. Okay, අපි දැන් යන්න හදන්නේ. මේ ඔහෙට ගියා. මෙහෙට ගියා. මේ පාර දිගේ යනවා. බහින්න බෑ කාටවත්. උඩින් බලන් යන්න පුළුවන්. ගියපුවාම ලොජ් එකක් තියෙනවා. එතනින් බහි. එතනින් බහිනවා. එතන සත්තු කන්න එනවා. මොකද වතුර වලක් වටේලු තියෙනවා. එතන සත්තු කන්න එනවා. වතුර පොඩ එනවා. ඔව් පොටෝ කරනවා. ඔන්න අපි යනවා. අප්‍රිකාවේ සෆාරියක් යනවන යන්න හොඳම රටවල් 3ක් තියෙනවා. සවුත් අප්‍රිකා, කෙන්යා, ටැන්සානියා. රයිට්. අප්‍රිකාවේ ගේම් රිසර්ව් එකකට ආවට මෙව්ව එක දවසේ බලන්න පුළුවන් දේවල් නෙවෙයි. මේවා මහා වනාන්තර. මොකද නැව ආවා මොම්බාසා වරායට. මොම්බාසා කියන්නේ මෙතන ඉඳලා කිලෝමීටර් 143ක් දුර තියෙන නගරයක තියෙන වරායක්. මොම්බාසා ඉඳලා නයිරෝබි වෙනකන් වැටිලා තියෙන පාරේ අතරමඟ තමයි මේ සෆාරි පාක් එක තියෙන්නේ. නයිරෝබි කියන්නේ කෙන්යාවල කැපිටල් එක. නයිරෝබි කියපුවහම මතක් වෙන්නේ මනි හයිස්ට්. ඉතින් එක දවසේ හම්බෙච්ච ට්‍රිප් එකේ හින්දා කරන්න දෙයක් නැහැ. හම්බෙච්ච chance එක අපි ආව බලන්න. අපි ට්‍රිප් එකක් යනවා. ඔව් වල සතුටින් ගිහින් එන්න සතුටු ටික බලලා ඔයගොල්ලෝ සතුටු වෙන්නේ නැතුව. Good morning. ට්‍රිප් එකක් යනවා. ට්‍රිප් එකක් යනවා. එකපාර යනවා. තාම නැක්කවන්න ඔයගොල්ලෝ Yeah, they have clean up this night. Yeah, lucky. පාන්දර 5:07 වෙලාව. Thank you.
ඇත්තටම සත්තු බලන්ඩ කැලේට යනවනම් හොඳම වෙලාව තමයි උදේ 6යි 10යි අතර හවස 3යි රෑ 8යි අතර. ඔය වෙලාවට තමයි සත්තුන්ගේ ඇක්ටිවිටීස් අපිට බලාගන්න පුළුවන්. මොකද දවල් වරුවේ එළිය වැඩි ගොඩක් වෙලාවට සත්තු කැමෆ්ලාජ් වෙලා තමයි ඉන්නේ හැංගිලා ඉන්නේ පඳුරු අස්සේ. මොකද එයාලව විලෝපිකයන්ගේ ටාගට් වෙන්න පුළුවන් හින්දා. අනික දවල් තියෙන රස්නේ. ඔය කියන කාරණා දෙකම හින්දා කොහොමද දවල් වෙලාවට වැඩි සත්තු බලාගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි දැක්කා ජිරාෆ් ඒ වගේම වල්ලූරු සෙට් එකක් දැක්කා. ඔය දවල් කාලේ ඇවිදින සෙට් එකක් තමයි ඒ. මේ වෑන් එකේ තියෙනවා VHF රේඩියෝ එකක්. මේ රේඩියෝ එකට මැසේජ් එකක් ආවා තැනක ඉන්නවා කියලා සිංහ දේනුවයි පොඩි පැටවු ටිකකුයි. ඉතින් වටේ තිබ්බ සෆාරි ජිප් ඔක්කොටම මේ මැසේජ් එක ගිහිල්ලා තිබ්බා. දැන් ඉතින් මේ සෆාරි ජිප් ටික ඔක්කොම කඩාගෙන බිඳගෙන එනවා අර සිංහ දේනුව ඉන්නවා කියපු තැනට. ඉතින් ජිප් ටික ඔක්කොම වට කරලා ගැහුවා. ගහනකොට සිංහ දේනුව ඉන්නවා කියව පඳුර. පොඩි පඳුරක්. ඉතින් මම දැක්කා යාන්තමට ඔළුව උස්සනවා පඳුරට උඩින් ඒ වාහනවලට පොඩ්ඩක් බයි. ඉතින් සෆාරි ජිප් ටික මොකද කරේ පුළුවන් තරම් ලං කරලා සිංහ දේනුව පොඩ්ඩක් එක්ස්පෝස් කරලා මිනිස්සුන්ට පෙන්නන්න. දැන් ඉතින් ආපු කට්ටියට මොනවා හරි පෙන්නන්නත් එපා. ඒක එයාලගේ ජොබ් එකනේ. ඇත්තටම මේක හරි අසාධාරණයි තමයි මේ වැඩේ සත්තුන්ට හිංසා කරලා බලන එක. ඉතින් මෙච්චර දුරක් ඉඳලා ඇවිල්ලා සිංහෙක් බැලුවේ නැත්තම් වැඩකුත් නැති කතන්දරයකුත් තියෙනවා. ඉතින් ඒ කැලේ ෆ්‍රෙෂ් එකට ඉන්න සිංහ දේනුවගේ හැමේ පාට කොහොමද කියලා කිව්වොත් හරියට අපි ගෙදර හොඳ සැපට නාවලා කරලා හදන ලැබ්‍රඩෝගේ ස්කින් එක ඒ ටයිප් එකම ඒ පාටම තමයි. එතකොට මට මතක් වුණා අපේ සත්තු අත්තේ ඉන්න කාලා කිසිම එක්සර්සයිස් එකක් නැතුව ඔහේ වැටිලා කූඩු ඇතුළෙම මැරිලා යන සිංහයෝ සිංහ දේනුවෝ. මේ වගේ නිදාසේ ජීවත් වෙන්න තැනක් තියෙනවා කියලා උන් දන්නේවත් නැතුව උන් මැරිලා යනවා. ඒ කාරණේ මිනිසුන්ට පොදුයි. මිනිස්සු දන්නෙත් නෑ නිදාසේ ජීවත් වෙන්න තැන් තියෙද්දි කොන්ක්‍රීට් බිල්ඩින් අස්සේ කොටු වෙලා මැරිලා යනවා. රයිට්. ඉතින් අපි දැන් තමයි දැනගත්තේ මේ වගේ පඳුරු අස්සේ සිංහොන්ට ඉන්න පුළුවන් කියලා. මොකද මං එහෙම කිව්වේ අපි මග එනකොට අපිට වෙච්ච වැඩක් හින්දා. කොල්ලෝ ටික ඉතින් බියර් එකක් එහෙම ගාලා ඉතින් දවල්ට ටිකක් රස්නේ පම්ප් එකක් දාන්න ඕනි. ඩ්‍රයිවර් කළු අයියා. කළු අයියා වාහනේ නවත්තන්නෙම නැහැ. කළු අයියා ගේමම ඉල්ලනවා එනකොට කිව්වනේ මේක මැද බහින්න බෑ අර එකද මේකද කියලා. ඉතින් පොඩි සත්තමක් දානවා. ඉතින් අපේ උන්ටත් කොහොමද බහින්නම ඕනේ දැන්. ඊට පස්සේ ඔන්න කොහොම හරි ගේමක් ඉල්ලලා කළු අයියා වෑන් එක නවත්තලා බැස්සා. කළු අයියා බැස්සේ නිකන් නෙවෙයි මචීට් එකකුත් අරගෙන. මචීට් එකක් කියන්නේ ගරිල්ලා සටන් කරන මේ අප්‍රිකන් පැතිවල මිනිස්සුන්ගේ අතේ තියෙන මේ කඩුව වගේ එකක්. මේකෙන් සත්තුත් එක්ක හොඳට ගනුදෙනු කරන්න පුළුවන් කියලා තමයි කළු අයියා කිව්වේ. කළු අයියා කියනවා මේ පඳුරු අස්සේ ඉන්නවලු සිංහයෝ. අපි ගම්වල දැකලා තියෙන වල්ලූර ඉත්තෑව විතරනේ. අපි ජීවිතේට හිතුවේ නෑ සිංහෙක් මේ වගේ පොඩි පඳුරක් අස්සේ ඉඳී කියලා. අපි මේ එන්නේ දවල් කෑමට. ඉතින් දවල් කෑම තියෙන්නේ සෆාරි පාක් එකේ මැද්දේ කරන්ට් වැටකින් වට වෙච්ච කැම්ප් සයිට් එකක තමයි තියෙන්නේ. ඉතින් කැම්ප් සයිට් එකක් කියනට වැඩිය ඉතින් මේක ඇත්තටම හොටෙල් එකක්. ඉතින් මෙතන තියෙනවා 40කට විතර නවතින්න පුළුවන් රූම්ස්. දැන් මෙහෙමනේ සාමාන්‍ය සෆාරි පාක් එක මේ වගේ තැනක සත්තු බලන්න එනකොට මොකද අප්‍රිකාව මං කිව්වා වගේම ලොකු අපසරියක් තියෙන සෆාරි ටුවර්ස් තමයි මෙහි තියෙන්නේ. ඉතින් මේ එක දවසින් බලලා ඉවර කරගන්න බෑ මේ තියෙන පරිසර සාධකයන් සහ සත්තු. ඉතින් ඒකින්ද ගොඩක් වෙලාවට ටූරිස්ලා කරන්නේ ඇවිල්ලා තමන්ගේ දවසේ ඇවිදින්න පුළුවන් ටික බලලා උදේ කාලේ හවස් කාලේ දවල් කාලේ මේ වගේ තැනකට වෙලා තමන්ගේ කෑම කාලා බියර් එකක් බීලා පොඩ්ඩක් චිල් එකේ ඉඳලා ආය හවස යනවා බලන්න. ඊට පස්සේ ඇවිල්ලා රෑ ආයෙ මෙහෙ නතර වෙනවා. ඉතින් ඇත්තටම සෆාරි එක්ස්පීරියන්ස් එකක් අප්‍රිකාවේ ගන්නවා නම් අඩුම ගානේ දවස් 3ක්වත් මේකේ නවතිලා බලන්න ඕනේ. ඉතින් අපිට එච්චර වාසනාවක් තිබ්බේ නෑ නවතිලා බලන්න තරම් අපේ රස්සාවත් එක්ක. හැබැයි ඉතින් අපිට වාසනාව තිබ්බා මේ වගේ තැනකට ඇවිල්ලා මෙහෙම තැනක් තියෙනවද කියලාවත් බලා ගන්න. ඉතින් අපි මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයට ගත්තා. මේක තනිකරම ඉකෝ මොඩල් එකට හදලා තියෙන. ඉතින් කැලාව මැද්දේ හින්දා ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක මේකට ඇවිල්ලා නවතින කට්ටියට හොඳටම ගන්න පුළුවන්. අප්‍රිකන් කැම්ප් වේලක් එහෙම කාලා මෙහි තියෙනවා හොඳ බියර් එකක් ටස්ක් කියලා.
ඉතින් ඒ බියර එකකුත් බීලා ඉතින් අපි මේ පරිසරේ පොඩ්ඩ රසවිඳලා අපේ ඔළුවලට නිදහසක් ඇරගෙන තව චුට්ටක් වෙලා ඉඳලා අපි මෙහෙම පිටත් වෙනවා ආයේ අපේ නැවට එන්න